කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න ගොඩ කාලෙකට පස්සේ වීඩියෝ එකක් කරගෙන හිතුණා. ඉතින් අපි මේ විශේෂ ගමනක් යන්න කලින් දවසේ තමයි මේ වීඩියෝ එක ගත්තේ. එදා හොඳටම නෙමෙයි. හිම වැටෙන දවසක්. ඉතින් අපි ඉන්න පැත්තට ටිකක් පරක්කු වෙලා තමයි හිම වැටෙන්න ගත්තේ. මාර්තු අන්තිමත් උනාට පස්සේ තමයි හොඳට හිම වැටුනේ. ඉතින් ඉස්සරහට බලන් ඉන්නකො අපි මේ කොහෙද යන්න ලෑස්තිලා ඉන්නේ කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් හිටියොත් බලන්න පුළුවන් මම මේ හදිස්සියෙම කොහෙද යන්නේ කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඔන්න එහෙනම් අපි ලංකාවට එන්න තමයි හදන්නේ. ඉතින් අපි ගෙදරින් උදේම ආවා. මොකද පැය 3කට කලින් එයාපෝට් එකේ ඉන්න ඕනිනේ. ෆ්ලයිට් එක තිබුණේ 11:20ට උදේ. ඉතින් අපි ඔන්ලයින් චෙක් ඉන් වෙලා තමයි ආවේ. සහ අපි දෙන්න ටිකට් එකත් බුක් කරගත්තේ ඔන්ලයින්ම තමයි. ඒ හින්දා අපිට ලොකුවට රස්තදුවක් වෙන්න උනේ නැහැ. ඔන්ලයින් චෙක් ඉන් වෙලා ටිකට් එකත් හදාගෙන දැන් මේ ඉන්නේ. චෙක් ඉන් වෙන තැනට එනකන් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතන අපි ඔන්ලයින් චෙක් ඉන් වෙලා ආව හින්දා ලොකුවට රස්තදු වෙන්න උනේ නැහැ. බැගේජ් ටිකත් ක්ලේම් කරලා අපි දැන් මේ යන්නේ උදේට කන්න. ඉතින් බලාගෙන ඉන්නකෝ අද අපි මොනවද උදේට කන්න හදන්නේ කියලා. කාලෙම ඉවර වෙලා දැන් අපි මේ යන්නේ බෝඩින් වෙන තැනට. ඉතින් ඔන්න ශ්‍රී ලංකන් එක තියෙනවා. දැක්කම මාරම සතුටක් දැනෙන්නේ ගෙදර යනවා කියන එක. ඉතින් අපි ටිකක් වෙලා හිටියා ටයිම් එකේ එනකන්. ඉතින් චුටක් වටපිට බලවල හිටියා. On the aircraft, passenger sitting in row 50 to 67, passenger sitting in rows 50.
ඔන්න අපිට බ්‍රෙක්ෆස්ට් එක හම්බුණා. ඒකත් කන ගමන් තමයි ඉන්නේ. ඉතින් හැම වෙලේම බල ඉන්නේ දැන් කොතනද තව ගොඩක් වෙලා යනවද? තව කොච්චර වෙලා තියෙනවද? ඉතින් ඕක තමයි බල ඉන්නේ. ඔන්න අපි ආවා. ඉතින් එදා ඒ දැනුන හැඟීම මේ වීඩියෝ එක වොයිස් කරද්දිත් මට දැනටත් ඒ විදිහටම දැනෙනවා. හැබැයි දුකකට තියෙන්නේ අපි ආව දවසේ ඉඳලා ෆ්ලයිට් එකකින් එළියටවත් එන්න බැරි වෙන තරම් වැස්සක් ආවා. ඉතින් අපි එනකොනොත් ඒ වැස්ස එහෙමම තිබුණා. ඉතින් හැබැයි මාර සතුටක් දැනෙනවා මේ වීඩියෝ එක මේව එඩිට් කරද්දිත් මට පුදුම තරම් සතුටක් දැනෙනවා. ඉතින් අපි ඔන්න ලංකාවට ආව අවුරුදු 3කට පස්සේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉස්සරහටත් වීඩියෝ අරගෙන එනවා මම මගෙත් එක්කම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න. සුබ දවසක්.